ඊට පස්සේ අපි ආව රාජ්‍ය කියන එකකේට රාජ්‍ය කියන එකේ රාජ්‍ය අනු කුමක්ද කියන ගිය සතියේ ඉස්සර සතියේ මම කතා කළා. ගිය සතියේ කතා කළා රාජ්‍ය බල කේන්ද්‍රය කියන එක කතා කළා. රාජ්‍ය භූමිකාව කතා කළා. අද දවසේ ලස්සන තේමාවක්, හරිම ලස්සන තේමාවක් අද දවසේ මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි නැවත රාජ්‍ය අනු කුමක්ද කියන කාරණාව පිළිබඳව මූලික අවධානයක් යොමු කරමු. රාජ්‍ය අනු කුමක්ද කියන කාරණාව සම්බන්ධව මූලික අවධානයක් යොමු කරමු. දැන් අපි රාජ්‍ය කියලා කියන්නේ මම දැක්කා මම කියලා දුන්නා දැන් ඇරිස්ටෝටල් කියන්නේ ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිස්සු එකට එකතු වී පිහිටුවාගත් සංවිධානයේ රාජ්‍යය. ප්‍රීතිමත් හා ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මිනිසුන් එකට එකතු වී පිහිටුවාගත් සංවිධානයේ රාජ්‍යය. එහෙම තමයි ඇරිස්ටෝටල් කිව්වේ. ඒ වගේම උඩ්‍රෝ විල්සන් කිව්වේ වෙන් කරන ලද භූමි සීමාවක් තුළ නීතිය උදෙසා සංවිධානය වූ ප්‍රජාව රාජ්‍යය. ඒ වගේම සිසරෝ කිව්වේ නීතිගරුක භාවයේ තුලින් පොදු සමාජ අභිවෘද්ධිය උදෙසා ඇති කරගත් සංවිධානයේ රාජ්‍යය. දැන් මෙහෙම නිර්වචන ගණනාවක් අතර නේද? අර ඊට අමතරව කාල් මාක්ස් කියනවා මේ ඇති හැකි පන්තිය විසින් නැති බැරි පන්තිය සූරා කෑම සඳහා පිහිට වූ ප්‍රජාපීඩක උපකරණයේ රාජ්‍යයයි කියලා තවත් නිර්වචනයක් දෙනවා. හරි. එතකොට ඒක ටිකක් පොඩි ඍණාත්මක පොඩි නෑ ඒක දැවෙන්ත ඍණාත්මක අදහසක් එක්ක යන්නේ නම් ටික ලොකු වැඩපිළිවෙලක්. ඒ කියන්නේ අපි ඉස්සරහට කතා කරනවා ඒ සමාජවාදය ගැන. දැන් රාජ්‍ය කියන කාරණාව රාජ්‍ය කියලා ඒ රාජ්‍ය පිළිබඳව තියෙන මූලික කරුණු කාරණා අපි ගත්තාම රාජ්‍ය කියන එක සම්බන්ධව තියෙන මූලික කරුණු කාරණා ගත්තාම අංග සම්පූර්ණ නිර්වචනයක් ලබා දෙන්නේ මහාචාර්ය ජේ.ඩබ්ලිව් ගාන. ඒ තමයි යම් නිශ්චිත භූමි සීමාවක් තුල විදේශාධිපත්‍යකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් ජන කොට්ටාසේ රාජ්‍යය. දැන් මම මේක අඳින්නා මෙබා යම් නිශ්චිත භූමි සීමාවක් තුල විදේශ ආධිපත්‍යකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් ජන කොට්ටාශය රාජ්‍ය. යම් නිශ්චිත භූමි සීමාවක් තුළ විදේශාධිපත්‍යකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් ජන කොට්ටාශය රාජ්‍ය. හරි ලස්සනයිනේ. මේ නිර්වචන හරිම ලස්සනයි. එතකොට දැන් රාජ්‍යයට තියෙනවා නිශ්චිත භූමියක්. එහෙම නැත්නම් අපි කියනවා මේ ඒ කියන්නේ දේශ සීමාව. මයිකින් කියලා දෙනවා අපිට. දෙක ජනගහනය ඒකට ජාතික පදනම. ඊට පස්සේ තියෙනවා පැටවුනේ ආණ්ඩුව. ඊට පස්සේ තියෙනවා පැටවුනේ ස්වාධිපත්‍ය බලය. දැන් ඔළුවට ගිහින් තියෙනවා රාජ්‍ය කියන්නේ මොකක්ද කියලා. ඒතකොට රාජ්‍ය කියන්නේ නැවත කියනවා යම් නිශ්චිත භූමි සීමාවක් තුල විදේශ ආධිපත්‍යකින් තොරව නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් ජන කොට්ටාශය රාජ්‍යය. නිදහසේ සංවිධානය වී ආණ්ඩුවක් පිහිටුවාගත් ජන කොට්ටාශය රාජ්‍යය. එතකොට දැන් ලස්සනම කතාව අපි කතා කරන්න යන්නේ දැන් මේ රාජ්‍ය විවිධාකාරයෙන් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගෝත්‍රික රාජ්‍ය, පෞර රාජ්‍ය, රාජාණ්ඩු මාදිරිය අපි ඉස්සරහට ඒක කතා කරමු. දැන් අපි මෙතන කතා කරනවා හරි ලස්සන තේමාවක් භෞමික රාජ්‍ය. දැන් භෞමික රාජ්‍ය කියලා කියන්නේ පුතේ ඔය 16 වන සියවස් වෙනකොට නිශ්චිත භූමිය පදනම් කරගෙන රාජ්‍ය ක්‍රමය ගොඩනැගෙනවා. ඒ කියන්නේ යාට රාජ්‍යයට නිශ්චිත භූමියක්, දේශ සීමාවක් ගොඩනැගෙනවා. ඒ දේශ සීමාව ගොඩනැගීමේ ක්‍රියාවලිය හරිය අපූර්ව කතාවක්. මම කියලා දෙන්නම් කොහොමද ගොඩනැගෙන්නේ කියලා. ඒක මම කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයගලන්ට ඒක තේරෙනවා. මම මේ තාම ආරම්භය ගන්නෙ. ඒක නිශ්චිත භූමි සීමාව, නිශ්චිත දේශ සීමාවක් පදනම් කරගෙන රාජ්‍ය ගොඩනැගෙනවා. එතකොට මේ රාජ්‍යයේ මේ භූමියත් එක්ක තමයි ජාතිකත්වය හඳුනාගන්නේ. මේකේ සමාජ විද්‍යා අර්ථකථනය තමයි ජාතික රාජ්‍ය. ඒ කියන්නේ භෞමික රාජ්‍යයේ සමාජ විද්‍යා අර්ථකථනය තමයි ජාතික රාජ්‍ය. ඒකට මේ ලක්ෂණ හතර ලියන්න අපි ඒක එතනදී කතා කරමු. දැන් දැන් අපි නූතන භෞමික රාජ්‍ය හැදෙන විදිය අපි පොඩ්ඩක් බලමු. නූතන භෞමික රාජ්‍ය හැදෙන විදිය මම ඒක හැදෙන විදිය කියලා දීලා ඊට පස්සේ කතන්දරේ කියලා දෙන්නම් ඈ.